ආයිබෝවන් ෆොසිල් හන්ටර්ස් අද මම ඔයාලට පෙන්වන්න යන්නේ ගොඩක් දුර්ලභ මිලනුත් ගොඩක් වැඩි හරිම කලාතුරකින් බලාගන්න හම්බෙන විශේෂ ඇම්බර් ෆොසිල් එකක්. දැන් මම මේ අතේ තියන් ඉන්න ඇම්බර් ෆොසිල් එක දිහා හොඳින් බැලුවොත් ඔයාලට පෙනෙයි කූඹියෙක්ට සමාන කෘමියෙක්ව. මෙයා හරියටම කවුද කියලා දැනගත්තාම ඔයාලටත් පුදුම හිතෙයි. මෙයාට තමයි ස්ෆිකොමිර්මා කියලා කියන්නේ. මෙයාලා ලෝකේ පරණම කූඹි විශේෂ වලින් එකක්. මෙයාලට කූඹි කියලා කිව්වට මෙයාලා කූඹිම නෙමෙයි. මෙයාලා කූඹි සහ මීමැස්සන් වගේ කෘමි සත්තුන්ගේ අතරමැදි අවස්ථාවක්. ඒ කියන්නේ මීමැස්සෝ බඹරු දෙබරු හැදිලා තියෙන්නෙත් මෙයාලගෙන්. දැනට ලෝකේ ජීවත් වෙලා ඉන්න කූඹි වර්ග හැදිලා තියෙන්නෙත් මෙයාලගෙන්. මෙයාලා ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ ක්‍රිටේසියස් පීරියඩ් එකේ. ඒ කියන්නේ මෙයාලා ඩයිනෝසෝරයන් එක්ක එකට ජීවත් වුණ කෘමියෙක්. මෙයාලා වසර මිලියන 99 හා 105 අතර කාලේ ජීවත් වෙලා වඳ වෙලා ගිය කූඹි විශේෂයක්. එතකොට ලෝකේ පළවෙනිම ස්ෆිකොමිර්ම කුහුඹු සැකිල්ල අඩංගු ඇම්බර් කැබැල්ල හම්බුනේ 1967 ඇමරිකාවේ නිව් ජර්සි වලින්. ඒක තමයි ස්ෆිකොමිර්ම කූඹින්ගේ පළවෙනි ෆොසිල සාක්ෂිය. මෙයාලා මාංශ භක්ෂකයන්. මෙයාලා හිමිනොප්ටෙරා කියන ඕඩර් එකට තමයි අයිති වෙන්නේ. ඉතින් දැන් ඔයාලට තේරෙනවානේ මේ මගේ අතේ තියෙන ඇම්බර් කැබැල්ලේ වටිනාකම වැඩි වෙන්න ප්‍රධානම හේතුව මොකක්ද කියලා? හේතුව තමයි ඇම්බර් කැබැල්ල අස්සේ හිරවන පුංචි කූඹියා. තව දෙයක් ක්‍රිටේසියස් පීරියඩ් එකේ ජීවත් වෙලා පස්සේ වඳ වෙලා ගිය පුංචි කෘමි විශේෂ බලා ගන්න පුළුවන් එකම විදිහත් මේ ෆොසිල ඇම්බර් විතරයි. ඔයාලට මේ වගේ දුර්ලභ ෆොසිල ඇම්බර් මිලදී ගන්න ඕන නම් මේ වගේ දේවල් වලට ආස නම් මගේ TikTok channel එක follow කරලා Fossil Hunters WhatsApp group එකට දැන්ම join වෙන්න. මට අදම ඔයාගේ WhatsApp number එක inbox කරන්න.